වසර 1984 ලෝකේ ප්‍රමුඛතම ක්‍රීඩා සන්නාමයක් වෙන්න අද නයිකි සමාගමට පුළුවන් වෙලා තිබුණට එදා තත්ත්වය මීට වඩා හුඟක් වෙනස් වුණා. ඒ කාලේ නයිකි කියන්නේ වැටෙන්න ආසන්නව තිබුණු දිවීමේ ක්‍රීඩාවට විතරක් සීමා වුණු සමාගමක්. එකම එක ගිවිසුමක් මේ හැමදේම වෙනස් කළා. ඒ තමයි නයිකි සහ මයිකල් ජෝඩන් ගිවිසුම. ඔයාලා දන්නවා මයිකල් ජෝඩන් කියන්නේ බාස්කට්බෝල් ලෝකයේ රජ්ජුරුව ලෙස සැලකෙන ක්‍රීඩකයෙක්. ඉතින් මේ මයිකල් ජෝඩන් ඒ කාලේ මේ නයිකි සපත්තු වලට වැඩි කැමැත්තක් දක්වලා නැහැ. ඒ මුලදී එයාගේ හීනය වෙලා තිබුණේ අඩිඩාස් එක්ක ගිවිසුමකට යන එක. අඩුම තරමේ නයිකි එක්ක සාකච්ඡාවකට යන්නවත් ජෝඩන් කැමති වෙලා තිබුණේ නැහැ. ඒත් දෛවෝපගත සිද්ධියක් විදිහට මේ ජෝඩන්ගේ අම්මා ජෝඩන්ට කියනවා ගිහිල්ලා බලලා මෙයාලත් එක්ක කතා කරලා මේ ගැන පොඩ්ඩක් සලකලා බලන්න එයාලට අවස්ථාවක් දෙන්න කියලා. ඉතින් ඔන්න ඔය සිද්ධිය තමයි ටර්නින් පොයින්ට් එක වෙන්නේ. නයිකි සමාගම Taman සතු සියලුම මුදල් එකම එක ක්‍රීඩකයෙක් වෙනුවෙන් ඔට්ටු ඇල්ලුවා. ඒ තමයි ඉතින් මයිකල් ජෝඩන්. ඔවුන් ඉදිරිපත් කළේ ඒ වෙනකල් කිසිම ක්‍රීඩකයෙක් නොදකපු මට්ටමේ ගිවිසුමක්. වසර 5කට ඩොලර් මිලියන 2.5ක්. ඒ විතරක් නෙවෙයි විකුණන හැම සපත්තුවකින්ම කොටසක් ජෝඩන්ට ලැබෙන විදිහට ගිවිසුම හැදුනා. ඒ අතරේ පොඩි ප්‍රශ්න ඇති වුණා. නමුත් මේ ගිවිසුම හැදුනා. මේක ඒ කාලේ හැටියට ලොකු අවදානමක් වුණා. නමුත් ඔවුන් ඒ අවදානම ගත්තා. එතනින් තමයි සැබෑ පෙරළිය පටන් ගත්තේ. නයිකි නිර්මාණය කළා කළු සහ රතු මිශ්‍ර එයා ජෝඩන් 1 සපත්තුව. හැබැයි NBA සංගමය මේ සපත්තුව තහනම් කළා. හේතුව සපත්තුවේ සුදු පාට මදිවීම. ජෝඩන් මේ සපත්තුව දාලා සෙල්ලම් කරන හැම වතාවකම ඩොලර් 5000ක දඩයක් ගැහුවා. නයිකි සමාගම කළේ මොකක්ද? ඔවුනේ දඩේ ඉතාමත් සතුටින් ගෙව්වා. තහනම් වුණු සපත්තුව කියන ප්‍රචාරයත් එක්ක මිනිස්සු මේ සපත්තුව පිස්සුවෙන් වගේ මෙලදී ගන්න පටන් ගත්තා. ඉතින් රිජෙක්ට් වුණ වෙලාවේ ඒ රිජෙක්ට් වුණ ප්‍රොඩක්ට් එක මාකට් කරලා ඔවුන් අධික ලාභයක් හෙව්වා. නයිකි බලාපොරොත්තු වුණේ අවුරුදු 4ක් ඇතුළත ඩොලර් මිලියන 3ක විකිණුම්. හැබැයි පුදුමය කියන්නේ මාස 12ක් ඇතුළත විතරක්, ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත විතරක් ඔවුන් ඩොලර් මිලියන 126ක සපත්තු විකුණලා තිබුණා. එදා පටන් ගත්ත ඒ ගමන අද වෙනකොට බිලියන ගණනක ව්‍යාපාරයක් වෙලා හමාරයි. අද ජෝඩන් ක්‍රීඩාවෙන් සමුගෙන අවුරුදු ගාණක් ගියත් තවමත් ලෝකයේ වැඩිම අලවියක් තියෙන්නේ ජෝඩන් සන්නාමයට.